හෙලෝ ගයිස් ඉතින් අද කියල දෙන්නේ පොටෝෂොප් නටි 15 ඉගෙන ගන්න පුදුමයි නේද අපියන් වීඩියකට හරි ගයිස් ඔගොල පොටෝෂොප් එක ඕපන් කරගන්න මේ වගේ ඉතින් ගයිස් ඔගොලන්ට මෙම පෙන්න්න නැතිවෙයි ඔගොල්ලෝ ඉස්සල්ලාම පොටෝෂොප් එක ඕපන් කරනවන මම මේ කලින් හදපු එක කාත් තින් ගයිස් මෙතනින් ඔගොල් නිව් ෆයිල් කියනක දෙන්න හරිති මේ වගේ පේජ්ජක් හම්බෙනවා ගයිස් ඕගොල්ලෝ දැන් ඔගොල ෆේස්බුක් එකට වගේ පෝස්ට් අදදානවනං හතරැස්සයක් නිදාන්න YouTube අප මේ එල්ලකට වගේ නං අර සයිස් එක අපි දැන් හරි හතරැස්සයක් හදාගමු ඒකට අපිට 1920 හයිට් එකටත් අපි 1920 දාගමු හරි ඊට පස්සේ මෙතන පික්සල් සිංචර් සෙන්ටිමීටර්ස් මිලිමීටර්ස් වගේ ගොඩක් ඒවා තියෙනවා මෙතන සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන පික්සල්ස්නේ පික්සල්ස් දාගමු එපස්සේ මේක නම් පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප් මේ වගේ හතරැස්සකට නම් වැඩිය ඕන්නෑ හරි රෙසලූෂන් එකට 300 තියාගන්න එක හොඳයි අපිට අපේ අපි දැන් හදපුවම හතරැස් පේජ් එක පේන්න ඕනේ කළු පාටින්ද සුදු පාටින්ද කියලාන මම මෙතන වයිට් කියලා දාගන්නවා අනිවාර්යෙන් මෙතන කලර් ප්‍රොෆයිල් එකට sRGB sRGB working RGB කියන එක දෙන්න working RGB sRGB කියන එක ඊට පස්සේ ඉතින් එච්චරයි මෙතනින් හදාගන්න තියෙන්නේ මෙතන create කියන එක දෙන්න ඊට පස්සේ හරි new documents හදාගත්තට පස්සේ guys මේක interface එක ගැන කතා කරොත් අපිට වෙන මෙතන file මේගොල්ලන්ට Photoshop කරා වෙන ෆොටෝ වර්ග ටිකක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා image එක edit කරන්න ඕන tools ටික ඊට පස්සේ මේ ටූල් එකට අදාර ඔප්ෂන් බය ගයිස් මෙතනින් පෙන්න්නනවා දැ මූ ටූල් එක අපි ගත්තොත් ඒකට තියෙන ඔප්ෂන් එක මෙතන අපි දැ මේ ඔප්ෂන් ටූල්ල සිලෙක්කරොත් ඒක අදාල ඔප්ෂන් එක මෙතන ඒ වගේ තමා ඉන්ටපේස් ගැන කතා කරන්න තියන්නේ ඊට පස්සේ ඉන්ටපේස් ගැන කතාකරොත් අනි පැත්තේ ලේයස් දැම එක පලේ බ්‍රෑග්‍රවන්් එක විතරයි තියෙන්නේ ඒ වගේ ලේයස් තියෙන අපිට මේක වර්ක් ස්පේස් හදාගන්න පුළුවන් දැම් පොටෝග්‍රෆි ග්‍රෆික්කන් වෙබ් වගේ හදනවනම් අපිට මේ කොල්ලො ලේස් දීලා තියෙනවා දැම මේ වර්ක් ස්පේස් එක තියාගන්නවා ඒක තමයි පොටෝෂප් ඉන්ටපේස් ගැන කතා කරන්න තියෙන්නේ හරි ඊට පස්සේ මං කතා කරන්නේ කොහොමද ඉමේජ්ජක් මේකට ඉම්පෝට් කරගන්න ඕගොල්ල පොටෝෂප් පරණ වශන්න පාවිච්චි කරන්න ලේසියෙන්ම ඩ්‍රෑගන් ඩ්‍රොප් කර හැකි ඉතින් ගයිස් ඒත් මම දැන් පාච්චි කරන පොටෝෂප් පලුත් වශන්නක් තින් අපි බලමු කොහොමද පොටෝෂප් පලුත් වශන් පාවිච්චි කරන කට්ටියට ඉමේජ්ජක් ඉම්පෝට් කරගන්නේ කියලා මෙතනකොට පෙනති උඩ ෆයිල් කියලා අන්න එක කලික් කරන්න පස් මෙතිරින් ඕපන් කියන බාට්න එක දෙන්න ෂෝට් කට් එක කොන්ට්‍රෝල් ඕ හරි ඉට පස් ඔගොට ඕනි මේජ්ජක සිලෙක් කල්ල මෙතන ඕපන් කියල දෙන්න තවගොලන්ට පේනව ඇති වෙනම එකක් විදිර තම මේක ඕපන් වනේ දැ මේකට අපිට ගන්නවා මේකට කරන්නේ මේකට ගිහිල්ලා මූ ටූල් එක සිලෙක් කරලා මෙහෙම සිලෙක් කරගෙන මෙතැන්ට ඇවිල්ල දාන තින් ගයි සෝගලන්ට පේන ඇති අපිට මේක ගරුප් කරගන්න අපිට ඕන ඉදිරි සයිස හදාගන්න ඒකට ෂෝට් කට් එක තමයි කොන්ට්‍රෝල් T ප්‍රෙස් කරන්න ඇති ඔගොලන්ට පේන ඇති අපිට මෙහෙම පික්ච එක පොඩි කරගන්න අපිට ඕන දිර සිලෙක් හදාගන්න පුළුවන් තිම මෙහෙම තියගන නෙලී සිලෙක් කරගන තියාගන්නවා ති මෙහෙම තමා පොටෝෂප් එක ටිමේජ එකක් ඉම්පෝට් කරගන්නේ හරිගයි අපිතැන් කතා කරන්න මේක වැදගත්ම කොටසක් වන ලේයස් ගැන තිංගයි සෝකලන්ට පේනව ඇති මේ ලේයස් ටිකේ බ්‍රෑග් රවන්් එක තියෙනවා ඊට පස්සේ අපි තැන් දාගත්ත ෆොටෝ එක තියෙන තිංගයි අපිට තව පික්ච එකක් ලෝගයක් වගේ ඇට් කරගන්න ඔන්න කලින්කිව විදිහට ෆයිල් ගිල්ල ඕපන් ගිල්ලා පික්ච එකත් කැට් කරගෙන ඒක මෝටූල්ලෙක් ගෙනල්ල මෙතට සෙලෙක් කළ ගෙන ගයි අපි මේක පොඩි කරගන්න කලින් විදිට කොන්ට්‍රෝල්ට ෂෝට් කට්ට එක පාවිච්චි කරලා හරි මේ විදියට මේක පොඩි කරගෙන අපි මේ වගේ හරින්තියා ගමු දැන්ගයිස් ලේස් කෙන කතා කරමු දැන් ඔකුලන්ට පේනව ඇති මේක උඩින්ම තියෙනඉන්න මේක පේන දැන් අපි මේක පොඩ්ඩක් පහතර අරගෙන බලමු කොට පේනව ඇති
මේ අපි දාගත්ත පික්ෂ එකට යටට ගියා. ඔගොල්ලන්ට මෙතනත් පේනවා. අපි බලමු ඒක යට තියනවද කියලා මේක මූව් කරලා. මේ තියෙන ගයිස්. ඒක තමයි ගයිස් ලේස් ගැන කියන්න තියෙන්නේ. අපි බලමු එතන මේක ඕෆ් කරලා ඔන්න පේනවා ඇති ඒක යට ෆොටෝෂොප් එක අයිකන් එක තියෙනවා. ඉතින් ආයෙක උඩට අරගෙන බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ආයේ ඒක උඩට ෆොටෝෂොප් අයිකන් එක ආවා. ඉතින් ගයිස් ලේස් ගැන මේ තමයි මේක බේසික් දැනුම. හරි ගයිස්. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ඉමේජ් එක පොඩ්ඩක් බ්‍රයිට්නස් වැඩි කරගන්න, ෂැඩෝස් පොඩ්ඩක් වෙනස් කරගන්න වගේ ඕන නම් මෙතන මේ ලේයර් පැනල් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට අදාළ ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙතනින් උඩ තියෙන සිලෙක්ට් එකට ගිහිල්ලා සිලෙක්ට් නෙමෙයි ගයිස් සෝරි ෆිල්ටර් කියන එකට ගිහිල්ලා කැමරා රෝ ෆිල්ටර් එක දෙන්න. මේ ෂෝට්කට් එක තමයි shift control A. හරි ටික වෙලාවක් ලෝඩ් වෙනවා ගයිස්. හරි ඊට පස්සේ මෙහෙම එනවා අපිට මෙතනින් බේසික් ටෙම්පරේචර් එක ටින්ට් එක එක්ස්පෝෂර් highlights shadows වගේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් guys මේකෙන් මේකේ brightness වැඩි වෙනවා පොඩ්ඩක්. ඉතින් guys මම දැන් මෙතන ටිකක් අඩු කරගන්නවා මේකට ඕගොල්ලෝ edit කරන වීඩියෝ එකට අනුව මේක හදාගන්න හරියට. ඉතින් guys මේකේ තව දුරටත් ගොඩාක් ඒවා කර හැකි. guys මට දැනට මේ ටික ඇති. ඉතින් guys ඒක ඉවරලා මම මෙතනින් okay එක දෙනවා. හරි guys. හරි ඊට පස්සේ අපි කතා කරන්නේ layer marks ගැන. අපි හිතමු eraser tool එක අරගෙන ඕන layer එක select කරලා අපි මෙහෙම erase කරගන්නවා කියලා හිතමු. ඉතින් අපිට ආයෙ මේක recover කරගන්න පුළුවන් control z ඔබලා. හරි මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට මේ mask option එකේ වැදගත් වෙන්නේ. බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලා මේක layer mask කරගන්න ඕනේ. ඒකට අපිට මෙන්න මෙතන රවුමක් වගේ තියෙන කොටුවක් ඇතුලේ අන්න ඒක ඔබනවා. ඊට පස්සේ උන්ට පේන ඇතුලේ මාක්ස් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරලා උකුලන්ට පේන ඇති ටූල් එකේ යටට වෙන්න තියෙනවා සුදු සහ කළු කොටු දෙකක්. මේක foreground සහ මේක background. ඉතින් guys අපිට මේ දෙක මාරු කරගන්න පුළුවන් foreground සහ background x key එක යොදලා. හරි අපි දැන් brush tool එක අරගෙන මේ කළු පාට එක උඩට එන්න විදිහට x key එක ඔබලා හදාගෙන මේක බ්‍රෂ් කරනවා. ඊට ඔයගොල්ලන්ට පේනවා layer එක yes වෙනවා. ඉතින් අපිට මේකයි recover කරගන්න පුළුවන්. x key එක ඔබලා සුදු පාට උඩට අරගෙන ආයෙ බ්‍රෂ් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඔයාලට පේනවා ඇති guys. ඉතින් guys මේක තමයි layer marks එක ගැන කියන්න තියෙන්නේ. හරි guys දැන් අපි කතා කරන්නේ background remove කරන විදිය. ඉතින් guys ඊට කලින් අපිට මේ picture එක zoom කරගන්න ඕන නම් control plus උයි ඔබන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක zoom වෙනවා. අපිට මේක zoom out කරගන්න ඕන නම් control minus උයි ඔබනවා. හරි අපි දැන් බලමු guys background remove කරන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ Photoshop අලුත් version එක පාවිච්චි කරනවා නම් හරි ලේසියෙන්ම මෙතන select කියන එක ඔබලා select and marks කියන එක දීලා මෙතන select subject කියන එක ඔබන්න guys. ඊට පස්සේ guys ඔයගොල්ලන්ට පේන ඇති මෙහෙම subject එක select වුණා. ඊට පස්සේ මෙතන output එකට layer marks කියලා දාලා okay දෙන්න. හරි guys එතකොට ඔයගොල්ලන්ට පේන ඇති කිසිම අවුලක් නැතුව background එක remove කරගත්තා. ඔයගොල්ලෝ පරණ Photoshop version එක පාවිච්චි කරනවා නම් මෙතන tools bar එකේ තුන්වෙනියට තියෙන laser tool එක select කරලා මෙතන magnetic laser tool එක ඔබන්න. ඊට පස්සේ මම මේක zoom කරගන්නවා. ඊට පස්සේ මේ picture එකේ කොනකින් click කරලා මෙහෙම ඇදගෙන යනවා මේක. හරි මෙතනට ආවට පස්සේ මෙතනට ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙම සිලෙක්ට් වුණා. මෙතන මේ layer mask කියන එක සිලෙක්ට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති background එක remove වුණා. ඉතින් ඔයගොල්ලන්ට මේ හය අට පොඩ්ඩක් වැඩි වගේ නම් මෙතන මේ අපි layer mask එකේ මෙතන
ෆෝග්‍රවන්් සහ බ්‍රැක්්ග්‍රවන්් තින් මේ අරගන ප්‍රශ්ටූල්ල කරගෙන අපිට මේක බ්‍රශ් කරගෙන බ්‍රැග්්‍ර කළුපාට කුඩට අරගෙන මෙහම බ්‍රශ් කරලා අපිට ඒකත් නැති කරගන්න පුළුවන්. හරිගස් අපි ඊට පස්ස කතා කරම අපිට මේ BMW එකේ නිල් පාටන තියෙන අපිට වෙන පාටක් කහ පාටගේ දාගන්න ඕන්න අපිට කරන්න තියෙන ගයිස් මේක මේ යට තියෙන ලේ මක්සකට එහා පැත්ති තින් එන්න එක සිලෙක් කරලා හස් සැසුරේෂන් කියනක දෙන්න රස්ස මේ වගේ ලේ එක කෝපන් වේ තිඟයි අපිට මේක මෙහම කරල මේ පික්්ච එක කාලයක වෙනස් කරගන්න පුළුවන් දැන්ගයි අපි මේක මෙහම කරති මුළු පික්්ච එකම කාලය වෙනස් වෙනවන අපිට දැන් මෙතර මේ මාස්ට කියන සිලෙක් කරලා මේ අත සිලෙක් කරලා අපිට වෙනස්සෙනවන පාට එක සිලෙක් කරන්න එතකොට පේන ඇති ඔගුලන්ට මේක පාට එක තනිකරම වෙනස්සෙන ඉතින් ඔගලන්ට පේනති මේ පාටකත් වෙනස් වෙද්දිම මේක ග්ලාසස් සේමන්ත් වෙනස්සෙනවා අපිට ඒකට කරන්න තියන්නේ අපි දැන් මේ වගේ පාට තියාගමක මේ වගේ පාටට හදාගන අපි මේක කලෝස් කරලා අපි මේක බ්‍රස්්ටූල්ලෙක් ගන්නවා තිකට කලින් කරා වගේ ඒ මක්ෂ අරගන මේක බ්‍රැක්්‍රවන්් කෙන එක ගැන කළු පාට අරගෙන මේක ඒස් කරන්න ඔන්ට පේනවා ඇති මේක තිබ්බ පාටටායම ඒස් කරද්දි බ්‍රශ් කරද්දියනවා තින් අපට මේක රයිකලෙක් කල් මේක සයිස් එක හාට්නස් එක හදාගත්ත ඇගේ තිම මේ විදියට මේක ඒස් කරගන්නවා ස්ක්‍රීන් එක තිංගයිස් මම මේක දැන් මේ දෙකත් කරන්න ඕන ම මේක කොන්ට පෙන්න්න කරන හිදගස් මගේ දෙක් කරන්න මෙහෙම තමයිගයිස් අපිට මේ පික්ෂ මේ කාරකම්ම එන්න ඔන්න ඕන පික්්චක ඒවගේ පාටක සිලෙක් කරලා අපිට මේක පාට මාරු කරගන්න පුළුව හරි අපි ඊට පස්ස කතා කරම් මේකට කොමද ටෙක්ස් ඇඩ් කරන්න කියලා ඔකොල්ල පෙනති ටූල් බායක අට එද්දි මෙත ටෙක්ස් කියලා ටියකුරත් තියෙන මේක ටේබුවත් තියෙනවා හරි අපි මේක කැමත්තනින් අපි ටෙක්ස කන්න ඕන තරින් කැමතරින් සිල්ලෙක් කරන්න ඕනේ දොස්සකොන්ට පේන ඇති මේ ගැන පොඩියට තියෙන්නේ මගේ කියන්න මෙතන සයිස්සක වැඩි කරගන්නවා ටික හරි ඊට පස්සේ මම මේක අයිලයිට් කල් අයින් කරලා මම ටයිප් කරනවා ෆොටෝෂොප් කියලා ඉතින් අපිට මේක තව සයිස්සක වැඩි කරගන්න ඕන්න මේක හයිලයිට් කරලා මේකොට ටයිප් කරනවා දෙසිය කියලා ටයිප් කරනවා හරි ඉති ඔලට පේන ඇති මේක සුදු පාට තියන්න ම මේ කලය වනස් කරගන්න මේක හයිලයිට් කරලා මෙතන කළු වගේ පාටක් දාලා මෙතන ඕකේ දෙනවා හරි එපස් අපිට මේකේ ෆෝන්ට එක වෙනස් කරගන්න ඕන්න මේ මෙතන ෆෝන් තියන්නේ මෙතන මේ ඇරව එක කලික් කරලා මට ඕන ෆෝන්ට එක සිලෙක් කරගන්නවා තිම මේ ෆෝන්ට එක සිලෙක් කරනවා ඉතින් අපිට තව වැඩි පුරවන්නන් අපිට මේක ටෙක්ස එක රවමට වගේ යන්න ඔන්න මෙතන ස්ටයිල් එකට ආට් වගේ එතකොට මේක කැරගිලා වගේනවා ඒ වගේ ගොඩක් විදි තියෙනවා අපිට මෙහෙම ගන්නත් පුළුවන් දැම්මන් මේ සාමාන්‍ය විදියට තියාගන ඕකේ දෙනවා පස්සේ මෙහෙම තමයි ගයිස් අපි ටෙක් සැට් කරගන්නේ තව අපි වැඩිපුර පොඩ්ඩක් මේක ස්ට්‍රෝක් එකක් වගේ දාගන්න ඕන්න මෙතන මූටූල් එක සිලෙක් කරලා මෙතැන්ටයිල මේ ටෙක්ස් එක ඉස්සරා සිලෙක් කරන්නවා පස්ස මේ ලේ ස්ටයිල් වගේ පැනල්ලෑ කෝපන්නවා මෙතන මේ ස්ට්‍රෝක් සිලෙක් කරලා මේ මෙතන එන එක තැන් මෙතන කලුහින්දා මට පේනෑ විස්ට්‍රෝක එක මම එක හිද රතු පාට වගේ දාගන්නවා ස්ට්‍රෝක එක යකොන්ට පේන ඇති මේක වටේට රතු පාටි රක්වගේ ස්ට්‍රෝකයක් ගිහිල්ල තියෙනවා ඉතින් ඒ වගේ තව ගොඩක් ස්ටයිල්ස් තියෙනවා ෂඩෝස් තියෙනවා ඒ වගේ ගොඩක් අපිට මේකින් වෙනස් කරගත්ත හැකි හරිගස් අපි දැන් බලමු
මේ වගේ හදාගත් ආට් එකක් කොහොමද සේව් කරගන්න කියලා. ඉතින් ගයිස් ඕගොල්ලොන්ට මේක එඩිට් කරන්න ඕන ෆොටෝෂොප් ඇප් එකකින් එන්න ඕන විදිහට සේව් කරගන්න ඕන. මෙතන සේව් ඇස් සිලෙක්ට් කරන්න. පස්සේ ඕනේ තැන සිලෙක්ට් කරලා මෙතන ෆොටෝෂොප් pst කියන එක සේව් ටයිප් එක සිලෙක්ට් කරලා සේව් කරන්න. හරි ඊට පස්සේ මේක සේව් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේක පිච් එකක් විදිහට සේව් වෙන්න ඕන නම් මෙතන ෆයිල් වලට ගිහිල්ලා සේව් ඇස් කොපි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඕන සේව් වෙන්න ඕන තැන සිලෙක්ට් කරලා මෙතන ටයිප් එකට මේ jpg කියන එක දෙන්න. ඊට පස්සේ මේක සේව් කරගත්තට පස්සේ මේ quality එක මම maximum දීලා 12 දීලා okay කරගන්නවා. පස්සේ මේක අපේ this piece එකට සේව් වෙනවා. ඉතින් ගයිස් මම අද ගෙනාවේ Photoshop විනාඩි 15කදී Photoshop ඉගෙන ගන්න සාමාන්‍යයෙන් හොඳ ෆොටෝ එකක් එඩිට් කරගන්න විදිහට දැනුමක් ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් ගයිස් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ගයිස් අනිවාර්යෙන් අපේ subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න. දැන් ගයිස් අපි ගියා.